දොර තියෙන එක. ඒ කියන්නේ මායා රටේට ඇතුළු වෙන කවුල් දොරටු 4ක් තිබිලා තියෙනවා. එයින් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ අඩදොර කියන ස්ථානේ විතරයි. මෙතෙන් ආවට පස්සේ මෙතන තිබ්බ නුගගහේ දුටුගැමුණු කුමාරයාගේ මංගල කඩුව සංගවලා තමයි මෙතනින් එහාට ගිහින් තියෙන්නේ. ඒත් එක්කම දැන් මේ වගේ කඩුල්ලක් හදලා තියෙන හේතුව තමයි බැරි වෙලාවත් දුටුගැමුණු කුමාරයා හොයාගෙන සතුරන් ආවොත් එහෙම එක්කෝ ඇතෙක් පිටේ හරි එහෙම නැත්නම් අස්පේකෙන් හරි ආවොත් මෙතනින් එහාට යන්න බැරි වෙන්න තමයි මේ වගේ කඩුල්ලක් ඉදි කරලා තියෙන්නේ. එතකොට එන අයට මෙතනින් එහාට යන්න වෙන්නේ ආගමනේ. තමන්ගේ ආරක්ෂාවට තමයි මේ වගේ කඩුල්ලක් හදන්නේ. පිහිල්ලෙන් තමයි දුටුගැමුණු කුමාරයා කොත්මලේට පලාවට පස්සේ නාලා තියෙන්නේ. මේ ඉස්සරහින් පේන කුඹුරුයාය තමයි දුටුගැමුණු කුමාරයා අස්වැද්දව කියන්නේ. මාවිල කුඹුරුයාය කියන්නේ මේකට තමයි. මහවැලි සෑයත් එක්කම උඩට එන්න ඕනේ. ඒ පාර කිලෝමීටර් 5ක් විතර ගමනකින් පස්සේ එන්න පුළුවන් මොනරාගල කන්දට. මෙතනත් ඇත්තටම බුදුහාමුදුරුවෝ සිරිපතුල තබන්න ආවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මොනරෙක් කෑ ගහපු නිසා බුදුහාමුදුරුවෝ මෙතන සිරිපතුල තියන්නේ නැතුව සිරිපාදයට වැඩිය කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.